Hello guys, good morning. ඔන්න අද අපි කුරුවිට එරන්නෙන් සිරිපා කරුණා කරන්න හදන්නේ. ඉතින් මම දැන් කුරුවිට ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව හරියටම 7ට කිට්ටුයි. දැන් මේ 7ට එරත්නට යන බස් එක තියෙනවා. ඉතින් ඒකේ තමයි අපි ඉස්සරහට යන්න බැලුවේ. ඉතින් අපි කොළඹ ඉඳලා පැය එකමාරකින් වගේ බදුල්ල බස් එක ආවා. කොට්ටාව ඉඳලා ඉක්මනටම ආවා මෙතනට. ඉතින් අපිට ඒකින්ද 4ට යන බස් එක සෙට් වුණා. මම ටයිම් ටේබල් එක සෙට් වුණොත් ඒකත් වීඩියෝ එකට ඇඩ් කරන්න. ඉතින් අපි ඉස්සරහට යමු. ඉස්සරහට යන ගම වැඩි විස්තර කතා කරමු. ගයිස් අපි බස් එකේ ඇවිල්ලා බැහැලා දැන් ඉස්සරහට යන ගමන් ඉන්නේ. පාරේ නම් ඉතින් ගහලා තියෙනවා ස්ට්‍රීට් පාදයට යා යුතු මාර්ගය කියලා. අපි ඉතින් මේ මාර්ගයේ ඉස්සරහට යනවා දැන්. අපි බස් එකෙන් බැහැලා ටික දුරක් එද්දීම අපිට මෙතන සෙට් වෙනවා මේ පැරණි මාර්ගයට කියලා මේ පැත්තට පාරයි නව මාර්ගයට කියලා මේ පැත්තට උඩට මාර්ගයක් තියෙනවා. ඉතින් මම ඉන්නේ නව මාර්ගයේ සාමාන්‍ය තව ට්‍රී වීල් එකක හරි බොලරෝ හරි මොකක් හරි වාහනයක තව ඉස්සරහට ගිහිල්ලා සෙට් වෙන්න පුළුවන්. පැරණි මාර්ගය නම් එහෙම නැහැ, කෙලින්ම පයින් යන්න ඕනේ. අපි බැලුවේ පැරණි මාර්ගේ යන්න. ඒක තමයි අපි යන්න ඕන පාර ඇත්තටම. අපි එන පැරණි මාර්ගයේ දිගේ ඉස්සරහට යමු. මෙතන මේ බොලරෝ එහෙම තියෙනවා. මම දැක්ක විදිහට එතන අර අලුත් පාරේ මං කිව්ව පාරේ ගිහිලා දානවද කොහෙද වර්ණගල දක්වා ගණන් නම් කොහොමද දන්නේ. වාහන නම් තියෙනවා. ඕන එක්කෙනෙක්ට තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ පාරට සෙට් වෙන්න පුළුවන්. තාම සාමාන්‍ය කිලෝමීටරයක්වත් ආවේ නැහැ. ඒ වුණාට වටේ මාරම ලස්සනක් තියෙන්නේ. පොඩි පොඩි දිය පාරවල්. ඉතින් මාරම ලස්සන පාරක් මේ. පාකින් එහෙමත් සාමාන්‍යයෙන් තියෙනවා. අපි දැක්ක විදිහ අපි දැන් අඩවියේ ඒ රත්න බස් එක ඇවිල්ලා අඩවි කන්දෙන් බැස්සට පස්සේ එතන ගෙවල් වලම කාර් පාකින් අවైలබල් කියලා එහෙම දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඔයාලගේ වාහනයක ආවොත් ඔයාලා මේ පැත්තෙන්ම ආපහු එන්න කරුණා කරලා එන්න බලාපොරොත්තු වෙනවා නම් වාහනේ තියලා යන්න පුළුවන්. සිරිපාදේ එරත්න මාර්ගයෙන් නැගිද්දි හම් වෙන පළවෙනි අම්බලම හම් වෙනවා මෙතනදී. ජම්බෝල 10ට අම්බලම. ඉතින් අපි මෙතන පොඩ්ඩක් ඉඳලා වතුර ටිකක් එහෙම බීලා ආයෙත් ගමන ආරම්භ කරන්න බැලුවා මේ පැත්තට. අපි ටික දුරක් තව ඉස්සරහට එද්දි තවත් නැවතුම්පලක් හමු වුණා. එකට කියන්නේ ඩයිමංගල. එන ගහලා තියෙනවා. ඩයිමංගල නැවතුම්පල කියලා තමයි ගහලා තියෙන්නේ. මෙතනත් ඔයාලට රෙස්ට් කරලා යන්න පුළුවන්. අපි ටික දුරක් මේ පිටිපස්සෙන් ආවේ මේ පිටිපස්ස පාරේ. ඊට පස්සේ මෙතන පාරක් හම්බ වෙනවා. ඉතින් මං හිතන්නේ මේ පැත්තෙන් තමයි එන්න ඕනේ. අර මං කිව්වේ නව පාර කියලා. අලුත් පාරක් තියෙනවා කියලා වාහනවල එන්න පුළුවන්. ඒ පාරෙන් එන අය මං හිතන්නේ මෙතනින් තමයි
ජොයින් වෙන්න ඉතින්. හැබැයි ඉතින් එතනින් ආවට එයාලට අර ටික මිස් වෙනවා. අර වතුර පාරවල් ලස්සන ඒරියාස් ටික මිස් වෙනවා ඉතින්. අපි ආවේ ඉතින් මේ පාරේ. අපි දැන් යන්න ඕනේ මෙහෙම උඩට. අපි යන් උඩට. දැන් මං හිතන්නේ වර්ණගල අම්බලමත් මං හිතන්නේ ඉස්සරහා තියෙන්නේ. මේක පෙන්වන විදිහට සීතගංගුලට කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ. ඊට කලින් මෙන්න මේ හරියෙන් මේ හරියටම අපි ඉන්නේ මේ වර්ණගල මුරපොළ ළඟ. ඉතින් මෙතනින් පල්ලෙහාට දියැලක් තියෙනවලු. අපි ඉතින් බැලුවේ එතන මීටර 75ක් වගේ තියෙනවා කියන්නේ. ඒකින්ද අපි දියැල බලන්න යන්න කියලා බැලුවා. අපි එහෙනම් මේ පැත්තට යමු. අපි යන්න ඕනේ මෙහෙම උඩට දියැලට මේ පැත්තට යන්න ඕනේ. ඉතින් මේ මෙතන වර්ණගල අම්බලමක් තියෙනවා. ඉතින් අම්බලම හරහාම තමයි දියැලට යන්න තියෙන්නේ. හරි. මෙන්න මේ පැත්තට යන්න තියෙන්නේ පොලිස් මොටර වලින් පිටිපස්ස. ඉතින් මෙතන මේ පොලිසිය එක්කෙනෙක්ද කොහෙද කිව්වා ලොකු වලෙන් නාන්න එපා කියලා. ඇත්තට අපි නාන්න නෙවෙයි යන්න බලන්න. ඒ වුණාට ඒක ඇත්තටම මේ කියන දේ මේ එයාලා මොකක් හරි කිව්වොත් ඒක පරිස්සම් වෙන්න ඕන හින්දානේ කියන්නේ. ඔයාලත් යද්දි පරිස්සමට යන්න පොඩි බැස්මක් තියෙනවා. අපි අර අතනින් ඉඳ පාරෙන් තමයි පල්ලෙහාට බැස්සේ. ඉතින් අර කිව්වා වගේ මීටර 100ක් කිව්වට 100ට වැඩි වෙනවා සාමාන්‍යයෙන්. ඉතින් අර අතන තියෙන ලස්සන දියැලට මම ඔය ළඟට කරලා වීඩියෝ වගේකුත් අරන් දෙන්න. ඉතින් මෙතනට ආව මේක එතන මේ තියෙන කුරුගඟ. මම හරිනම් මේක කුරුගඟ තමයි මේ ගඟ මෙතනින් යන. ඉතින් කුරුගඟේ තමයි මේ දියැල පිහිටලා තියෙන්නේ. ඉතින් ලොකු දියැලක් පොඩි එකක් නෙවෙයි. ඉතින් මේක දියැලේ නමකුත් ඇති. දැනට මම මේක වර්ණගල තියෙන දියැලින්ද වර්ණගල දියැල කියන්න. ඔයාලා එරන්ද පැත්තෙන් සිරිපා කරුණා කරනවා නම් අනිවාර්යයෙන් මේක බලන්න එන්න. මොකද ඔයාලා එරන්ද පැත්තෙන් එනවම කියන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න එන ගමනක්නේ. ඉතින් මේ වෙලාවේ මේ දියැල්ල බලලා යන්න මෙතනට එන එක පාඩුවක් නෑ ඇත්තටම. දැන් අපි දියැල්ල බලලා ආයෙත් වර්ණගල අම්බලම නැත්තම් පොලිස් මුරවල තියෙන තැනට ආවා. ඉතින් ආයේ උඩට යන්න ඕනේ. උඩට යන්න ඕනේ සිරිපාදේ කරුණා කරන්න. ශ්‍රී සුමන මහා විහාරය. වර්ණගල අම්බලමේ ඉඳලා ටිකක් තියෙනවා පඩිපෙල් ඉහළට දිගට. ඉතින් අපි ටික දුරක් උඩටම වගේ ආවා. දැන් අපි යන්න තියෙනවා 2250ක් උඩින් තමයි සිරිපාදේ ඉහළ මළුව තියෙන්නේ. ඉතින් අපි පටන් ගත්තේ මීටර් 400ක මුහුදු මට්ටමේ ඉඳලා. ඉතින් අපිට එතකොට අපිට 1850ක උසක් නගින්න තියෙනවා සිරිපාදේ කරුණා කරන්න. ඉතින් ඒ වගේම ඔයාලා කුරුවිටින් එනවනම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 14ක් වගේ දුරක් තියෙනවා මළුව ගාවටම. කුරුවිටින් පටන් ගන්න ගමන සාමාන්‍ය පැය 8ත් 12ත් අතර වගේ වෙලාවක් යනවලු. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ යන නඩය මත.
ගයිස් අපි මං හිතන්නේ අපි සීතගමුල ලං වෙලා ඉන්නේ යන් කිට්ටුවට. අපි සීතගංගුල ගාවට ආවා. මෙතන අලුතෙන් පාලමුකුත් හදලා ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති කලින් තිබිච්ච නැති එකක්. මේ සීතගංගුලේ වුණත් මේ හරිය වගේ ගැඹුරුයි කියලා අර මාක් කරලා තියෙනවා. ඒකින්ද ඒ ස්ථානවල ස්නානය කරන්න යන්න එපා. හැබැයි අපිට මේ පැත්තට තියෙන ඒරියා එකේ අපිට ඕන නම් පිරිසිදු වෙන්න පුළුවන්. දැන් සීතගංගුල ගාව තියෙන ආපන ශාලාවෙන් කෑම ටිකක් කෑවා. ඉතින් මම පොඩ්ඩක් මෙතන අතර කරා මේක මේ. දැන් මම අර කිව්වා වගේ මෙතන දැන් අලුතෙන් පාලමක් හදලා තියෙනවා. ඉතින් කලින් කට්ටිය ක්‍රොස් කරපු ගල් වැටිය තියෙන මෙන්න මෙතන අස්සෙන් තියෙන්නේ ඇත්තටම. මම අර පාලම උඩදී පෙන්නද්දිත් ඒක සමහරවිට තියෙන්නේ නැති. මේ මෙන්න මේ අයින දිගේ තියෙන්නේ. දැන් ඉතින් ඒ පාර පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් පාලම තියෙනවා. දානශාලාවක් හම්බුණා යන පාරේ මේක හදලා තියෙන්නේ හරියට 1934 ජනවාරි 3. ඒ කියන්නේ ගොඩක් පරණ දානශාලාවක්. ඇත්තට දැන් කුරුවිට එරත්න මාර්ගෙත් ගොඩක් තැන්වල ඇත්තටම කුණු බක්කි දාලා ඊට පස්සේ ඉඳ ගන්න තැන් දාලා දැන් අර මම කලින් පෙන්නුවා වගේ ඉතින් එන අයට ගොඩක් ගමන පහසු කරන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් අර සීතගමුලේ මම පොඩි දෙයක් කියන්න අමතක වුණා. අර සීතගමුල පාලමට ගියාම ඔයාලට පේනවා එතන තුම්මන් හන්දියක් වගේ වතුර පාරවල් නිකන් තුම්මන් හන්දියක වගේ හම්බ වෙනවා. එතන ගොඩක් මම හිතන්නේ තුම්මෝදර කියලාත් කියනවද කොහෙද එතනට. එතනදී කුරුගඟට ඒ පාලම හරියදීම තමයි කුරුගඟට සීතගංගුල වතුර පාර එකතු වෙන්නේ. ඒකයි එතන තුම්මෝදර කියන්නේ. අපි දැන් කුරුවිට පාරේ ටික දුරක් ඉස්සරහට එරන්න පාරේ ටික දුරක් ඉස්සරහට එද්දි එතන පොඩි බෝඩ් එකක්. ශීප්‍රාදයට මේ උඩට මේ පැත්තට ඊට පස්සේ මාලිම්බඩට මේ පැත්තට. ඔයාලා දන්නවා ඇතිනේ මාලිම්බඩිනුත් පාරක් තියෙනවා ශ්‍රීපාදේ කරුණාකරන්න. ඉතින් ඒ පාර මෙන්න මේ පැත්තේ ඉඳලා ඇවිල්ලා මෙන්න මෙතනදී ජොයින් වෙනවා කුරුවිට එරත්න මාර්ගයට. ඊට පස්සේ මාලිම්බඩින් එන පාරයි එරත්න මාරයි දෙකම එකතු වෙලා තමයි මේ පැත්තට ශ්‍රීපාදයට ඉස්සරහට යන්නේ. ගයිස් ඔන්න අපි පළවෙනි සැරේට මේ ගමනේදී ශ්‍රීපාද අඩවියේ ශ්‍රීපාද ස්ථානයේ උඩමළුව අපිට පේන්න ගත්තා. මෙන්න මේ හරියෙන් පේනවා. දැන් එක සැරේට මීදුමා එන්න ගත්තා. ඉතින් මේ ගමනේ ගොඩක් තැන්වලදී මේ මීදුම වගේ උඩ බාලා තිබ්බි. ඉතින් ඒකින්ද අපිට view එකක් එහෙම හරියට පෙන්නෙම නැහැ. පිටිපස්සේ තියෙන තැනින් වොෂ් එකක් දාලා ඊට පස්සේ
කොෆි එකක් ගත්ත බොන්න. ඉතින් මේතන ඉන්දිකටු පහන ගාව තමයි මේ තැන. මේ පැත්තට මෙතන උඩට සිරිපාදේ පේන්න ඕනේ මළුව. හැබැයි පේන්නේ මේ පොඩි මීදුම් ගතියක් තියෙනවා. අපි දැන් ඉන්දිකටු පාණි ඉඳලා කුරුවිට මාර්ගේ ඉස්සරහට යන ගමන් ඉන්නවා. ඉතින් අපිට කිව්ව විදියට ගල්වන් ගෙඩිය නැත්තම් හැරමිටි පහන තියෙන හරියට තව කිලෝමීටර් එකමාරක් තියෙනවා. එතන විශේෂ වෙනවා මොකද රත්නපුරේ යන රත්නපුර පැත්තේ යන පලාබද්දල මාර්ගේ ඒ රත්න මාර්ගේ එකතු වෙන තැන තමයි එතන. සෙට් ලං වෙලා ඉන්නේ රත්නපුරේම පලාබද්දල මාර්ගයේ සෙට් වෙනදන්ට ඉස්සරහා තියෙනවා බාණ්ඩ. guys අපි මේ පාර දිගේ ආවේ කුරුවිට පාර. මෙතන කුරුවිට පාර කියලා ගහලා තියෙනවා වල් පේනවා. අපි ඒ පාර දිගේ ආවේ. ඉතින් මෙතනට එද්දී රත්නපුර මාර්ගයේ සෙට් වෙනවා. ඒක මෙතන උඩින් ඇවිල්ලා මෙතනට සෙට් වෙනවා. ඉතින් මේ මාර්ග දෙකම හරියටම මෙතනදී සෙට් වෙනවා. සෙට් වෙලා ගම අපි මේ පැත්තට ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මෙතනට කියනවා මෙතනට හැරමිටි පාන කියලා කියනවා. වල් පේනවා ඇති මෙතන මේ හැරමිටි එහෙම තියෙනවා කට්ටියට පාවිච්චි කරන්න. මේ පැත්තේ තියෙනවා මෙතනක් තියෙනවා ගොඩක් යන අය මේක අරගෙන යනවා මෙතන. ඉතින් මෙතන ආපන ශාලාව තියෙනවා හැරමිටි පාන ආපන ශාලාව. ඊට පස්සේ මෙතනට අර ප්‍රසිද්ධයි මෙතනට කට්ටිය කියනවා ගල් වංගෙඩිය කියලා. මේ ස්ථානෙ කියනවා ගල් වංගෙඩිය කියලා. ඉතින් මෙතන තියෙන ආපන ශාලාවට කියනවා ගල් වංගෙඩිය ආපන ශාලාව කියලා. ගොඩක් ටයිම් වල අපි මෙතන එද්දී මේ හරිය මේ ඇත්තට මේකේ ගොඩක් කට්ටිය ඉන්නවා. අද ගොඩක් අය අඩුයි වගේ. ගොඩක් අය අද කරුණාකරලා අඩුයි වගේ මට තේරෙන විදියට නම්. මෙතන තියෙන හැරමිටි මේ බෝඩ් එක ගහලා තියෙනවා. නොමිලේ අරගෙන යන්න පුළුවන්. මෙතන හැරමිටි පානේ පොලිස් මුර පොලකුත් තියෙනවා. ඒ වගේම පොඩි රෝහලකුත් තියෙනවා. රජයේ රෝහල හැරමිටි පානේ. මෙතන ඉතින් තියෙන මකර තොරණ මෙතනට ආපු කලින් සැරේ නම් මෙතනට එද්දි සිරිපාද මෙතනින් පෙවුන උඩට මකර තොරණත් එක්කලා අද පොඩ්ඩක් ඉතින් view එක පේන්නේ නැහැ. ඉතින් ප්ලෑන් එක තියෙන්නේ ආඩියමල තැන්න කියන අම්බලමේ නවතින්න. නැවතිලා උදේ 4ට වගේ උඩට නැගලා මළුවට නැගලා ඉරසේවේ බලලා හැටන් පැත්තෙන් බහින එක තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඒ යන ගමනුත් මම ඔයාලට පොඩි විස්තරයක් දෙන්න හැටන් මාර්ගෙත් යන ගමන. පොඩ්ඩක් මොනාරි කාලා රෙස්ට් එකක් අරගෙන ආඩියමල අම්බලම ගාවට යන්න. ඔන්න ඉතින් අපි ආඩියමල තැන්න අම්බලමට සෙට් වුණා.
අපි පැදුරු නම් ගෙනාවේ නැහැ. අපිට මේ ආපන ශාලාවල පැදුරු තියෙනවා රෙන්ට් එකට ගන්න රුපියල් 200ක් වෙනවා. ඉතින් අපි දැන් පැදුරු ටික සෙට් කරගෙන මෙතනට සෙට් කරගත්ත නිදා ගන්න. ඉතින් කලින් කිව්වා වගේ කලින් ප්ලෑන් එකට අපි හෙට උදේම කරුණා කරන්න ගන්නවා. ඉතින් hello good morning. ඔන්න අපි අද ප්ලෑන් කරපු විදිහටම උඩමළුවට යන්න හදනවා. දැන් වෙලාව 4ට කිට්ටුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් පැයකමාරක් අතර යන්නේ. ඉතින් 5:04 වගේ උඩට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් අපි උඩට යමු. guys අපි දැන් මහගිරි දඹේ යන ගමන් ඉන්නේ. උඩමළුව ගාවටම ආවා. ඉතින් මේ තියෙන්නේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ උඩමළුව වැඳ පුදලා ඊට පස්සේ පහලට ආව පොඩ්ඩක් ඉර උදාව බලන්න. මෙතන සන්රයිස් එක තිබ්බේ 6:17 නේ 6:17 වගේ තිබ්බේ. මේ තාමත් ආවේ නැහැ. පොඩ්ඩක් මීදුම් බාලා වගේ හොඳටම. පමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තුනුරුවන්ට නමස්කාර. ගයිස් ඉතින් අපි දැන් හැටන් මාර්ගෙන් ආයේ පහලට බයින්න බැලුවේ. ඉතින් අපි සිරිපා මළුවට ගිහිල්ලා සිරි වැඳ පුදාගෙන ඊට පස්සේ එතන ගිහිල්ලා කට්ටිය ගාන්ටාරේ නාද කරනවා. ඒ ගාන්ටාරේ නාද කරන්නේ අපි කීවතාවක් සිරිපාදී ආවද කියලා දැනගන්න. ඉතින් ඉර උදාව බලන්න ප්ලෑන් කරගෙන හිටියා. ඒක 6:17 කලින් කිව්වා වගේ 6:17 ටයිම් එකට තිබ්බේ. හැබැයි අද පොඩ්ඩක් මීදුම බාලා තිබ්බා. දැනුත් මේ පහතර බහින ගමට ඒත් තාම මීදුම. ඉතින් ඒක ඉතින් වෙලාව තමා. ඒ වුණාට අපිට අවශ්‍ය දේ වැඳ පුදාගෙන ඒ ආශිර්වාදේ ලබා ගත්තා. අපිට හැටන් වලින් යද්දි හම්බ වෙන ඇහැල කනුව තියෙන මෙතන. මෙතන තමයි හැටන් පැත්තේ හම්බ වෙන ඇහැල කනුව. ඔයාලට මෙතන පේනවා ඇති මේ ළඟදී තිබිච්ච වැස්සට මෙතන තිබිච්ච කුණු තට්ටුවලු හේදීන ගිහිල්ලා තියෙන. ඉතින් එහෙම ගියාට පස්සේ මේ පරණ තියෙන පඩිපෙළ එහෙම පේනවා. ඔයාලට පේනවා ඇති මෙතන එක පඩිපෙළක් තියෙනවා. මේ විදිහට මෙතන ඉඳලා මෙන්න මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. මෙතන කට්ටිය කියන විදිහට මේ ඇහැල කණුවේ කඩේ එක්කිනා වෙන්න ඕන කිව්ව විදිහට මෙතන විතරයි මේ විදිහට වෙලා තියෙන මේ වැස්සට. අනිත් තැන් එච්චර අවුලක් වෙලා නැහැ මොනවත්. ඒකින් තමයි මේ හැටන් පාරේ එහෙම අවුලක් නැහැ එන්න. මවුස්සා කැලේ ජලාශය පේනවා. නල්ල තන්නේ ටවුන් එක මේ කිට් වෙන වගේ පේනවා. මේ මෙතනට ආවම මෙන්න මේ හරියෙන් සාම චෛත්‍ය පේනවා. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් පොඩි දියැලක් තියෙනවා. ඒක සාමාන්‍ය අවාරයට තමයි ලොකුවට බලා ගන්න පුළුවන්.
ඒකට කියන්නේ යකා ඇඬු දියැල්ල කියන එක. පාරේට හොඳට දියැල්ල බලා ගන්න පුළුවන්. රෝඩ් එකත් එක්කලා මේ අතුලට තියෙන පාරේ තමයි සඳකලා දැන්නට යන පාර. අපි කලින් සැරයක් ගියා. ඔයාලට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ මගේ channel එකේ තියෙනවා. මෙතනින් මෙහෙට යන එක තමයි සඳකලා තැන්නට යන පාර. මේ දිගටම හැටන් පාරේ ඉන්දිකටු පානේ ඉඳලා ඇඳපු නූල් වල පේනවා ඇති. ඉන්දිකටු පාන තව ටිකක් පල්ලෙහාට වෙන්න වගේ තියෙන්නේ. මේක ඔයාලා දැක්ක මෙන්න මෙතන තියෙන අම්බලම තමයි හැටන් පාරේ යද්දී ශ්‍රීපාද මළුවට අන්තිමට වගේ හම්බ වෙන අම්බලම. එතනින් එහාට අම්බලම් නෑ හැටන් පාරේ උඩට යද්දී. මෙතන තමයි මේ හැටන් පාරේ ඉන්දිකටු පහන පටන් ගන්න ස්ථානේ. මෙතන ඉඳලා උඩටම කට්ටිය නූල් ඇදලා තියෙනවා. අපි දැන් මෙන්න මෙතන රතු අම්බලම තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේ යන්නේ ඔයාලට ඉස්සරහින් පේනවා සාම චෛත්‍ය. හරි ලස්සනයි මෙතනට සාම චෛත්‍ය පේන විදිය. සාම චෛත්‍ය මේ පැත්තෙම තමයි මෙන්න මේ හරින් අර මම අර උඩදී පෙන්නුවේ මේ උඩ හරින් යකා ඇඳු දියැල්ල තියෙන එකේ පොඩි වතුර පාරක් තියෙන්නේ අතන. සාමාන්‍යයෙන් හවාරේ තමයි ඒ සක්‍රිය වෙන්නේ ගොඩක්. මේ ඉස්සරහින් පේන්නේ හැටන් වල මකර තොරණ. අපි ඔන්න ඉතින් අපි මකර තොරණත් පාස් කරලා දැන් හැටන් පාරේ සිරිපා කරුණාව පටන් ගන්න ස්ථානට ලං වෙලා ඉන්නේ. ඉතින් දැන් අපි බැලුවේ නල්ලතන්නියට ගිහිල්ලා කොළඹට යන බස් එකක් ගන්න. ඉතින් අපේ සිරිපා කරුණාව මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී සෙට් වෙමු.